සීයා නම් එතන ඉන්න සීයාත් එක්ක කයිය ගහයි. මට නෙපා වෙන්නේ. අනික ඔයාලා කියන්නේ එකතු වෙලා කියන්නේ තනිකර බොරුනේ. හා කියපන් බලන්න මං කියපුව බොරුව මොකක්ද කියලා. දැන් සීයා කිව්වේ ඒ කට්ටියත් එක්ක 100ට 10ට පොලිය දෙනවා කියලා. ඔව් මම දෙනවා තමයි. එහෙනම් උදේ පාන්දර අපි තාමත් රුපියල් 500ක් කිල්ලුවේ මොකටද? පොලියට දුන්නට උඹ හිතුවද හැම වෙලාවෙම මගේ ළඟ සල්ලි තියාගෙන ඉන්නවා කියලා? ඒකට කමක් නැහැ කියන්නෝ. අර එහෙනම් ඔයා සීයාලා තින් කිව්වා ආගේ පුතා මත්තෙන් කටේවත් කියන්නේ නැහැ කියලා. තියන්නේ නැහැ තමයි මොකෝ. මං දැක්කයි ඉස්කෝලේ යන්න යනකොට කානුවේ වැටලා ඉන්නවා. ඒ අපේ පුතා කානුවට වැටලා නෙමෙයි හිටියේ. ඒ උඹ දැක්ක විදිය. අපේ පුතා කානුවට බැස්සේ බම් කංකුන්ටියක් කඩා ගන්න. අනිත් එක ඊයර අපේ ගෙදර කංකුන්. මහා රහයි ඒවා. ඒක තමයි සීයා මාත් බැලුවේ. ඔයාගේ පුතා කංකුන් කඩන්න ගිහින් තියන්නේ බයික් කෙනේ. ඈ? එතකොට මූ වැටලා තියෙන බයික් එකත් එක්කමද පුතා? ඔව්. උඹට මේ පැහිච්ච ගන් වලින් ගඩන්නේ නැහනේ. උඹ මොකටද බුදු බඳුරාසේ හැංගි මුත්තන් සෙල්ලම් කරන්න ගියේ? උඹට වෙන තැනක් තිබ්බෙම නැද්ද? හැංගෙන්න. ඔව් ඉතින්. හැංගෙන්න වෙන තැන තිබ්බේ තියෙන්නේ බුදුගේ ඇතුළේ හැංගුනේ. බුදුගේ ඇතුලේ හැංගුණක් කමක් නැහැ කියහන්කො. උඹ ඒ මදුවට ගිහලා බුදු පිළිමයක් අස්සෙත් හැංගිලා. උඹ අනිත් එක ලොකු හාමුදුරන්ටත් බැනලා. මම ඉතින් හිතලා බැන්නේ නෑනේ. එහෙනම් මොකටද බැන්නේ? මම පිළිමේ පිටිපස්සේ හැංගිලා ඉද්දි ලොකු සාදු පිටිපස්සෙන් ආවිලා හයියන් ඔළුවට ගැහුවා සීයා. මං හිතුවා කවිසයියා ගැහුවා කියලා. ලොකු සාදු ගහනකොට උඹ අර නොසන්ඩාලය කියලා හිතාගෙන බැන්නා. ඉතින් මං දන්නවා ලොකු සාදු කියලා. පිටිපස්සේ ආලා බලද්දී ලොකු සාදු කියලා දැක්කා. ඒක මන් දන්නේ නැහැ. අද කොහොම හරි උඹලගේ තාත්තා හම්බෙන්න ලොකු හාමුදුරුවෝ නම් එනවා අනිවාර්යයෙන්.